හලෝ good morning කොහොමද ළමයි? අපි අද උදෙන්ම හදන්නේ තේකුත් බීලා පොඩි ඉන්නකෝ. අම්මගේ මහලා කියන නිවාඩුවට අද අම්මා සුපිරි කෑම වේලක් හදලා දෙන්න හදන්නේ. අම්මා මොනවද අද උදේට දැන් මොනවද කන්න හදන්නේ? උදේට පුතා අද කන්න හදාගන්නේ තලප කියලා තමයි හිතාගෙන ඉන්නේ. තලප? ඔව් තලප ටිකක් හදලා දෙන්න කියලා. අද අපි තලප කන්න හදන්නේ. තලප කාලා තියෙනවනේ. හැබැයි ගම්මානවල හදන තලප 아무තු විදියට. තලප එක්ක අනිත් එක මොකද්ද? අලකො ලැඹුල කාලා තියෙනවද? චුට්ටක් ඉන්න එහෙනම් ඈ. අපි එහෙනම් අද තලප හදන්නේ. හරිද? ඒකක් බීලා තලප එකක් කාලා සතුටෙන් බලමුනේ. අපි දැන් මේ විදිහට වංගෙඩිය කොටා ගන්න ඕනේ. මේක තමයි අපේ පරණ වංගෙඩිය නේ අම්මා. ඈ? දවස් කීයක් විතර වෙනවද? දැන් පුතා මේ වංගෙඩියට අවුරුදු 35ක් විතර වෙනවා. මේක දැන් ඊට පස්සේ අර පිටේ කරගෙන ඉවර වෙලා මේක මේ පෙනේරෙන් හලා ගන්න ඕනේ. හලා ගන්න තමයි ඊට පස්සේ අපි තලක කරගන්නේ. මේක සුදු හල්නේ අම්මා. සුදු හල් පුතා. දැන් මේ ටවුමේ හැදෙන බත් එකට වඩා ගෙදර හැදෙන බත් එක හරි රහයි. නැද්ද මං අහන්නේ? ඔයාලා ගොඩාක් කමෙන්ට් දාලා තිබුණා ඊයේ පිටේදත් දාලා තිබුණා. මේ අම්මගේ කෑම හරිම රසයි එහෙම කියලා දාලා තිබුණා. අම්මා හරිම අහිංසකයි කියලා දාලා තිබුණා. ඔන්න අපි අද ගේන්න හදන්නේ තලපයි අලකො ලැඹුලයි. තමයි අද අපි ඔයාලට පෙන්නන්නේ. මෑට. තව එකක් හදනවා. මෑට වගේ හදනවා මේ කියන්නේ ගමේ හදනවා මෑට තියෙන්නේ. එකක් හදනවා. එකක් ඉන්නකො එකත් මාරයි මාරව රහත් තියෙන්නේ. මේ තියෙන්නේ මේක අපි හදනවා ඒක. මේකම පොඩ්ඩක් හදනවා. මේ වනම් ගොඩක් දුරට අම්ම මේ අලකොල කාලා නෑ ගොඩක් අය. නෑ අලකොල ගම්මාන වල අය නම් ගොඩක් දන්නවා. අර සමහරක් අය නම් දන්නේ නැතුව ඇති. මේවා තමයි. කොළඹ පැත්තේ කට්ටිය අන්නේ කොහොමද කියන්නේ? අම්මා අලකොල කොහොමද කොහෙද හැදෙන්නේ? අලකොල හැදෙන්නේ පුතා කඳුරේ. කඳුරේ හැදෙන්නේ. කඳුරේ හැදෙන්නේ මේ වෙල් යායක් මැද ඔය වතුර යන කඳුර තියෙනවනේ. මේ කුඹුරෙන් පිට හරින වතුර. ඒ වගේ මැද්දාවේ තමයි අයිනේ හැදෙන්නේ. අහගත්ත නේද? අන්න ඒ වගේ තැන්වල තමයි මේ අලකොල තියෙන්නේ හොඳේ. මෙන්න බලන්න මෙයා දැන් තලප දෙනකන් ඉන්නේ. මේ ඔයා තලප කන්න ආසයි. මෙන්න බලන්න මෙයා දැන්. මෙයා ඉන්න බලන්න මේ තලප දෙනකන් ඉන්නේ යාත්. මේ තියෙන්නේ පුතා. මේකට යටින් දාලා. දෙපැත්තෙන් යටින් දාලා. ඔන්න එහෙනම් හාල් ටික කොටලා ඉවරයි. තව ටිකක් තියෙනවා මේ. ඒ ටික නම් කොටන්න හදන්නේ. එන්න අපේ අහිංසකම කොල්ලා ඇවිල්ලා ඉන්නේ උදේ. අහිංසකම කොල්ලා නේද ඔයා? මෙයා තමයි අපේ අහිංසක කොල්ලන් දැක්කම අන්න අහිංසකයි කිව්වම ගමම දිව යන්නේ. මෙයා තමයි මගේ හොඳම යාළුවා. නැක්කනේ. ඉස්කෝලේ ගියොත් ඉන්න. පොඩි ළමයි හරි දඟයි. හැබැයි මේ අහිංසකයි. මෙයාගේ නම මොකක්ද නේද? දසුන්. මෙයා දසුන්. ඉස්සරහට මැච් වලට යන්න තමයි ඉන්නේ. මැච් වලට යන්න. ටිකට් ගහන වැඩිපුරම ඩෝස් වලට තමයි සෙල්ලම් කරන්න කැමති. ඩෝස් වලට තමයි ගොඩක් කැමති. නේ. මාමට ගොඩක් ආදරේ? මාමට ගොඩක් ආදරේද? කතා කරන්නේ නැහැ හොඳේ. අලකොල එකේ මේ උඩ කොටස අයින් කරන්න ඕනේ. මෙන්න මේ උඩ කොටස. මෙන්න මේක. නේද? මෙන්න අයින් කර මේ තියෙන අයින් කරපේවා. හරිද? මේක
උඩ කොටස නැත්තම් මේක අර කනකොට කසනවා. මෙන්න මේ වගේ. මේ කියන්නේ අයින් කරලා පෙන්නන්න එක බලන්න. නැකනේ. මේ වගේ මේ ටික උඩ කොටස අයින් කරනවා අනිවාර්යයෙන්. අපි ගෙදරින් දැම්ම හදා ගන්නවා 3-5 ටිකක්. 3-5 ගෙදරින් දැම්ම රසයිනේ යනවා. ඒ කියන්නේ දැන් 3-5 මේ කඩෙන් ගන්නට වඩා ගෙදරින් හදන එක රසයිනේ. 3-5 වලට දාන්න ඕනේ. කුරුඳු. එනස. කරාමු නැටි. කොත්තමල්ලි. සූදුරු මාදුරු. කරපිංච. ඔක්කොම එකට දාලා සෝදන්න. සෝදලා බදින්න දුන්න තාච්චුට දාලා. බැදලා වාංගිට දාලා කොටනවා. අපි බෙන්ඩර් කරන්නේ රස නැහැ එතකොට. ඔව්. බලන්නකොනේ. මේකයි වෙනස. මෙන්න දැක්ක. මෙන්න එහෙනම්. මේක තමයි. මේකට තව පැටෙනවා. පොඩක් දේවල්. අලකොල එකත් මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. මේ අලකොල ලොකු වුණාට අවුලක් නැහැ නේ. මේ එහෙම නේ. ඔබ දෙකෙන් තුන කපලා නම් කමන්නේ. ඒ දී වෙනවනේ. මේ අත්තමෙන් තලප වෙලට ටිකක් හදලා ඉවරයි. හරිද? ඔයා තලප කන්න ආසයි? තලප කන්න ආසයිද කියනවා? ආස නැහැ? දැන් ඉන්න කොල්ලෝ තලප කන්න කැමති නැහැ. පේනවනේ. ඒකට අපේ මුත්තා මිත්තා පරම්පරාවේ ඔක්කොම තලප කාලා තමයි හැදිලා ඉන්නේ. නැද්ද? මන් නෙමෙයි කියන්නේ. ඒකත් ඉස්සරහට කියන්නේ. කුරක්කන් තලප. කුරක්කන් තලප. ඉරුඟු තලප. මෑට හොද්දක් හදනවා. ඉස්සරහට ඇත්තටම මේ තලප තමයි ගොඩක් කෑවේ. ඔව්. ඉරුඟු වලින් හදනම තලප හොද්දක්. හදනවා. වඩ ඉරුඟු වලින්. කුරක්කන් වලින් හදනවා. අමල ඉස්සර කොහොමද හේන්නල පැල් රකින්නකොට තලප කෑවා? පැල් රකින්නට ආච්චි සීයා හේනිනි. එතකොට මේ ආච්චිලා සීයලා මේ කුරක්කන් පැහුනම කුරක්කන් කපනවා. අපි පැලේ ඉන්නේ. කුරක්කන් කපලා මේ පැලේ මැස්සක් ගහනවා. වැහි කාලේ වේල ගන්න බෑනේ අවුවක් නැහැනේ. අවුව නැති නිසා පැලේ මේ ලොකු දර මැස්සක් ගහනවා. ඒ දර මැස්සට යටින් ගින්දර දානවා. අර කපන කුරක්කන් ඒකට උඩින් වේලනවා. මෙහෙම තුනී කරනවා. ඒ තුනී කෙරුවම හොඳට වේලෙනවා. වංගෙඩිය මෝල් ගස් මේ අරගෙන යනවා හවසට. උදේට. හවසට තමයි ඔය තලපේම හදාගෙන කන්නේ. දැන් කට්ටිය කන්නේ. දැන් කට්ටිය කන්නේ. ඉස්සර කට්ටිය ආච්චිලා සීයලා ඒවම තමයි දරුවන්ට දුන්නේ. දැන් නම් හොද්ද සංකාදුට ඇවිල්ලා දින්නේ. කොහොමද බලන්න දෙන්නේ? top අන්න සුපිරි කෑම. කඩේ රයිස් එකයි කඩේ කොත්තුවට වඩා ගෙදර තලප මාරම රහයි. දැන් මොනවද දාන්න හදන්නේ අම්මා? දැන් දාන්නේ පුතානේ අලකොල. අලකොල මුළු යන්නේ. අනේ නම් අපේ ඊළඟ අලකොල හොද්දට අපි ඒකට මිරිස් හොද්ද ලිපේ තියලා තිබිලා තියෙනවා අම්මා. ඔව් ඉක්මන් වෙන්න ඕන නිසා.
මේ අලකොල ඇඹුලට 3-5 ඔක්කොම එකට දාලා ඇඹුල් දාලා මේ ලිපේ තියන්න ඕන. ඕවා වෙන જાතිය වාගේ නෙවෙයි. ඕවා පොඩ්ඩක් කසනවා. මෙන්න අපේ ලොකු කෙලිය ආවා. හරිද? මේ අපේ ලොකු කෙලි. දැන් මේ අපේ ලොකු අක්කා. හරිද? මෙයා තමයි දැන් ඊට පස්සේ දැන් තලප ටික හදාලා ඉවරලා අපෙන් කන්න හදන තාඩියකින්. හරිද? ඉස්සලා කතාවක් කියවලද මෙන්න වංගෙඩිය. මේ වංගෙඩිය මේ මෙයාගේ වයස. මෙන්න මෙයාගේ වයස. හරිද? අම්මෝ අලකොල හොද්ද ඔන්න හරියාගෙන ඉන්නේ. මොනවද තමයි තෙල් දාන්නේ? මේ අලකොල ඇඹුලට දාන්නේ පුතා තේන. මේ තෙල් එක දාලා තියෙන්නේ සුදු ලුණු දාලා. හරිපිංච දාලා. දී ලුණු දාලා. කොච්චි මිරිස් දාලා කොච්චි කියන්නේ චූටි මිරිස් වලට. ඒවා කැලේ හැදෙනවා. කොහොමද නේ? ඊට පස්සේ දැන් නම් නියමයි. තෙල් දාලා අවලං කරනවා. හොදෙන්න මරුන් මිස් බලන්න. සුපිරි. ඔන්න අපි එහෙනම් තලප එක හදන්න පටන් ගන්න හදන්නේ. දැන් පුතා තලපෙන්. මෙහෙම කරකවන්න ඕනේ. ඔව්. තලපෙන් දෙන් වටෙන් කරකවන්න ඕනේ. මේ SMS ලේසි කරක් නෙමෙයිනේ. ඔව් ඉතින්. තලප කණ්ඩා සලාමයින්ට මං හදලා දෙනවා ඉතින් අපේ පුතාලා. ආසයිනේ. අපේ එක්කෙනෙක් තලප කන්නේ පොඩි පුතා. අපේ ලොකු පුතා හරි ආසයි තලප කන්නේ. මෑට හොද්දක් හදලා අලකොල ඇඹුලක් උයලා ගමේ කෑම කියලා හරි ආසයි කන්නේ. මේකේ උණු වතු. අපි මේකෙන් උණු වතුර දාන්නේ අරගෙන. ලුණු පොඩ්ඩකුත් දාන්න ඕන. ලුණු පොඩ්ඩක් දාන්න ඕනේ. ලුණු පොඩ්ඩක් දාන්න ඕන. තලප හැඳි ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. හරිද? මේ බලන්න මේකේ අමාරුව. ඔන්න නැක්කනේ. ඒක මානම ගේමක්. ඔන්න ගයිස්. හරි තලප හදලා තියෙන්නේ. මේ අපේ පොඩි කොල්ලගේ. මේ අපේ ලොකු කෙල්ලගේ. මෙතන ලොකු කොල්ලගේ එකක්. හරිද? මෙන්න පොඩි කරලා තියෙන්නේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. අපි දැන් මේ පොලිම් ගේලා බලලා ඉන්නේ තලප කන්න. තලප කන්න ඉන්නේ. දැක්කනේ? මේ අපේ ලොකු කෙල්ල. අපේ අක්කා. මේ ඉන්නේ. මේ ඉන්නේ. අක්කාගේ පොඩිම පිස්සා, බඩ පිස්සා. පණ්ඩිතයා.
කලප දෙනකන් ඉන්නේ. ඒනනේ මේෂයක් එහෙම තියලා අන්න එහෙමයි අපි එහෙම නේද? නේ පුතා. අපි එහෙමයි රෙඩි වෙන්නේ නේ. ඈ? වතුර කෝප් එකම ළඟ දීලා තියෙන්නේ. අපි එහෙමයි නේද? අලුකුල දෙන්නේ නැද්ද? මෙයා දෙපාලෝ. අලුකුල කන්නේ නැද්ද ඔයා? පිංගන් තුන හරිද? දාන්න. ඉන්න මන් දෙනවා. කන්න පුතේ. කන්න පුතේ. අන්න අපේ තලප එක. අන්න. මේකේ තියෙනවා අර කියපු ඔක්කොම පන්න ටික තියෙනවා නේ අම්මා. මේකේ තියෙනවා පුතා මෑට හොදිත් තියෙනවා. අලකොල ඇඹුලක් තියෙනවා. අලකොල ඇඹුලක් තියෙනවා. ඔන්න සුපිරි තලප වේලා අපි යම ඇතරම. අලකොලයි මෑට හොද්දයි කනවා කියන්නේ අසයිනේ ඒ වලක කන්නද ඈ ඒ කැමති නේ පේනවනේ නියමවද ඇත්තටම මේ විදිහට ගෙදර එක වේලක් හරි හදන් කන්න බෑ මාසෙට එකපාරක් හරි කමන තලපියක් හදන් කන්න මාරම රායි උණු පිට මම කනවා යන ඉපේ එහෙනම් පස්සේ හම්බෙමු මේ ජයවා බයි බයි